මෙයා අවුවට ඔරොත්තු දෙන ශාකයක්. අපි දැන් ලෑස්ති වෙන්නේ මේ ඉත්ත හිටව ගන්න විදිය පෙන්වන්නයි. දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. Leading lady. මගේ නම තිලානි. මම පදිංචි වෙලා ඉන්නේ කඩවත ප්‍රදේශයේ. මම ගම්පහ උද්භිත උද්‍යානයට අනුබද්ධව තරුමිලා මල් සංගමය කියන මල් සමිතියේ සමාජිකාවක් ලෙස කටයුතු කරනවා. මම හරිම ආසයි මල් වගා කරන්න. මම 2016 වර්ෂයේ තමයි මල් වගාව පටන් ගත්තේ. මේ වෙනකම් මම දීර්ඝ කාලීනව මල් වගාව කරගෙන යනවා. මම මුලින් විනෝදාංශයක් විදියට පටන් ගත්ත මගේ මල් වගාව දැන් මම ව්‍යාපාරයක් විදියට කරගෙන යනවා. මම හිතනවා එය මගේ පවුලේ ආර්ථිකයට මම 125කින් හෝ දායකත්වයක් ලබා දෙනවා කියලා. මගේ පවුලෙනුත් මට ඒකට ගොඩාක් සහයෝගය ලැබෙනවා. මගේ මල් සංගමයේ සමාජිකාවන් 25ක් විතර දැනට ඉන්නවා. ඒ හැමෝම ගෘහණියෝ. එයාලගේ පවුලේ වැඩ කටයුතු එක්ක අපිත් එක්ක මේකට බැඳිලා අපිත් එක්ක මේ සංගමේ මේ ව්‍යාපාරික විදියට මේ වැඩ කටයුතු කරගෙන යනවා. එයාලත් අපිත් හොඳ සහයෝගයෙන් මේ මල් සංගමය පවත්වගෙන වැඩ කටයුතු කරගෙන යනවා. දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. Leading lady. මගේ මල් වගාවේ එක් සමාජිකයෙක් තමයි මේ ඉන්නේ. මෙයා අපි හඳුන්වන්නේ කපාලියා කියන නමින්. මෙයා අවුවට ඔරොත්තු දෙන ශාකයක්. මෙයා හරි ආසයි අවුවේ ඉන්න. අවුවේ තියෙන තරමට මෙයාගේ මල් වැඩි. මල් වගාකරුවන්ගේ හොඳම ආදායම් මාර්ගයක් තමයි මේ ශාකය. මේ ශාකේ අපිට අතුමගින් ශාකය බෝ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අතු ප්‍රොපගේට් කරලා අපිට මේ ශාකය මේ පැල ලබා ගන්න පුළුවන්. මෙයා හරිම ලස්සනයි මල් මේ පිරෙන්න හැදෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ ශාකයේ අතු වලින් පැල හදාගන්න විදිය. අපි බලමු ඒ ගැන. දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. Leading lady. මේ මම අතු පැල කිරීම සඳහා හදාගත් මාධ්‍ය මෙහි වැලි දෙකට එක අනුපාතයට තමයි මම අරන් තියෙන්නේ. වැලි දෙකක් සහ පොල්ලිලි කැබලි එකක් කොම්පෝස්ට් එකක් යනුවෙන්. මෙහි අපිට මුල් අද ගැනීම සඳහා අපි මේක භාවිතා කරන හින්දා අපිට වැලි විතරක් තිබුණත් කමක් නැහැ. නමුත් මට මේ කොම්පෝස්ට් හැමදේම තිබුණින්ද මම ඒ ඔක්කොම දෙකට එක අනුපාතයෙන් දාගෙන මේ භාවිතා කරන්නේ. අපිට ඉක්මනින් මුල් අද්දවා ගැනීමට වැලි විතරක් භාවිතා කිරීමත් මේ කළ හැකි. අපි මේ විදියට සකසාගත් මාධ්‍ය මේ විදියට යහා මෙහා පෙනෙන පොලිතින් එකක් භාවිතා කරන්න ඕනේ අපි. මොකද මුල් ඇද්දගත්තාම අපිට මුල ඇදිලාද කියලා හොඳට මේ පොලිතින් එක භාවිතා කළාම පේනවා. ඒ හින්දා අපි මේ වගේ පොඩි පොලිතින් එකක් අරගෙන බෑග් පොලිතින් උරයක් අරගෙන අපි ඒකට මාධ්‍ය ටිකක් පුරවලා මේ විදියට මේක හදාගෙන අපි මේකට පොල්ලෙල් ටිකක් භාවිතා කරන්නේ තෙතමනය පොඩ්ඩක් රැඳිලා තියෙන්න. එහෙම නැති වුණත් කමක් නැහැ. අපි වැලි විතරක් අපිට භාවිතා කරන්නත් පුළුවන්. දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. Leading lady. දැන් අපි ලෑස්ති වෙන්නේ අටක් කපා ගන්න. අපි දැන් ලෑස්ති වෙන්නේ මේ ඉත්ත හිටව ගන්න විදිය පෙන්වන්නයි. අපි මුලින්ම
මුල් මේට මේ කපාගත්තු තැනට මුල අද්දවන හෝමෝන ටිකක් භාවිතා කරනවා. අපි ඉත්ත කපපු මේ තැනට මේ හෝමෝන ටිකක් මේ විදියට තවරලා අපි ඒක පොඩක් ගස්සලා අපි දැන් මේ අපි පාවිච්චි කරපු මේ මිශ්‍රණයට පොඩි සිදුරක් හදනවා. මේ පිටවනවා. අද්ද වෙන්නේ. දාලා අපි මේට වතුර පොඩ්ඩක් ඉහලා කැමතිනම් අපි මේකට සිදුරක් විදින්නත් පුළුවන්. නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේකට වතුර ටිකක් දාන්න ඕනේ. හොඳට මාධ්‍ය පෙඟෙන්න වතුර ටිකක් දාලා අපි සිදුරු නැති පොලිතින් කවරයක් අරගෙන මේ විදියට පැලේ ආවරණය කරලා මේ විදියට රබර් බෑන්ඩ් එකක් හෝ රෙදි පටියකින් හුලන් නොවදින ඇතුළට නොයන ලෙස මේක ගැට ගහ ගන්න ඕනේ. තදට ගැට ගහ ගන්න ඕනේ. මේක සිදුරු නැති පොලිතින් එකක් තමයි අපි ගන්න ඕනේ. ඊට පස්සේ මේ දවස් 21ක් මේ ඊට කලින් අපිට මේක සාර්ථකද කියලා බලා ගන්න ඕන නම් අපිට බලා ගන්න පුළුවන් මේ පොලිතින් එක වටේ ජල වාෂ්ප රැඳිලා තියෙනවද කියලා. ජල වාෂ්ප රැඳිලා තියෙනවා නම් අපේ ප්‍රොපගේටර් එක සාර්ථකයි. අපි දවස් 21ක් පමණ බලලා අපිට එතකොට පේනවා මේ පොලිතින් එකේ කිරි මුල් අද්දවලා තියෙනවා. එහෙම නැත්නම් අපි ආය ඕනනම් මේක ඇරලා වතුර ටිකක් දාලා තව දවස් 5-6ක් තියලා බලන්න ඕනේ. කිරි මුල් අද්දලා තියෙනවා නම් අපිට අපේ ප්‍රොපගේෂන් එක සාර්ථකයි. අපිට පැලය නැවත බඳුන්ගත කරන්න පුළුවන්. සබස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ලීඩින් ලේඩි මම මේ පෙන්නපු විදියට අපිට ප්‍රොපගේටර් එක කරගන්නත් පුළුවන් ඉති. එහෙම නැත්නම් ගෘහස්ත ප්‍රොපගේටර් තියන අයට අතු රාශියක් කපාගෙන අතු කීපයක් කපාගෙන අපිට ඒ විදියට පොලිතින් උරේක හිටවලා පැල කීපයක් ප්‍රොපගේට් කරගන්නත් පුළුවන්. ඒක අපිට ගොඩක්ම වාසි පැල කීපයක් මේ එකපාර හිටව ගැනීමේ මේ අවස්ථාව තියෙන නිසා ඒ විදියට හිටවගත්ත හදාගත්ත පැල කීපයක් මාගාව තියෙනවා. ඒ විදියට හදාගත්ත පැල තමයි මේ තියෙන්නේ. ඔයගලන්ට මේම පැල ලබා ගැනීමට අවශ්‍ය නම් අපි මාසයක් පුරාවටම හැමදාමත් අපි කඩවත තරුණ බෞද්ධ සමිතිය ඉදිරිපිට අපේ මල් කුටි 5ක් තියෙනවා. එම ස්ථානයට පැමිණියොත් ඔයාලට මෙම මල් කපාලියා සහ අනිකුත් සෑම වර්ගයකින්ම මල් ලබා ගන්න පුළුවන්. දැනට මේට අමතරව අපි ගාව මල් වර්ග කීපයක් තියෙනවා. ඒ වයින්ුත් කුඩා පැල ලබා ගන්න පුළුවන්. අපි රැඳිලා ඉන්නේ කඩවත උසාවියේ ඉදිරිපිට තරුණ බෞද්ධ සමිතියේ භූමියේ. අපිට ඔයගලන්ට තව වැඩි විස්තර දැනගන්න ඕන නම් මගේ දුරකථන අංකයට කතා කරන්නත් පුළුවන්. මගේ දුරකථන අංකය 0766යි 257යි 286. අපි අපේ මල් සංගමේ සමාජිකාවක් කවුරුන් හෝ සමාජිකාවන් මේ තුල රැඳිලා ඉන්නවා. ඔබට මේ පිළිබඳ විස්තර දැනගන්න අවශ්‍ය නම් මෙතනට ඇවිල්ලා හරි මේ පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. අපේ මල් සංගමයට ඔබට බැඳෙන්න උමනා නම් බැඳෙන්න මේ ආසාවෙන් ඉන්නවා නම් ඒකටත් අපි අවස්ථාව දෙනවා. මේ සියලුම දේවල් කියන්නේ පොඩක් මේව කරලා තමන්ගේ මානසික
තෘප්තිය සඳහා අපිත් එක්ක එකතු වෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඔබ අපිත් එක්ක එකතු වෙන්න. ඇත්තටම මට අවුරුදු 2ක කුඩා මේ ගැහැණු දරුවෙක් ඉන්නවා. මම එයත් එක්ක තමයි මේ හැමදේම කරගෙන යන්නේ. එයත් දැන් මං වගේම මල් වලට හරි ආසයි. මගේ මල් වලට හරි ආදරෙයි. ගෙදර වැඩ රාජකාරී සියල්ලත් එක්කම අපි දෙන්නත් එක්කම එකතු වෙලා තමයි මේ මල් ව්‍යාපාරය අපි කරගෙන යන්නේ. ඔබටත් මේට සහභාගී වීමට අවශ්‍ය නම් අපිත් එක්ක එන්න. ඔබටත් ගෘහණියක් වශයෙන් පුළුවනි ලීඩින් ලේඩි කෙනෙක් වෙන්න. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ලීඩින් ලේඩි